ඉතින් responsibilities ගන්න නෑ. මතක තියාගන්න. හරිද? ජොබ් එකට ගිය දවසේ ඉඳන්ම ඔයා responsibilities හොයාගෙන යන්න. මම අදටත් මිනිස්සුන්ව පික් කරනවා. දක්ෂයා හඳුන ගන්නවා. දක්ෂයා හඳුන ගන්නකොට එයාගේ දක්ෂතාවයන් හඳුන ගන්නටත් කලින් අඳුන ගන්න දේ තමයි මේ මිනිස්සයා වගකීමක් ගන්න ලෑස්තිද? අමතර වගකීමක් ගන්න ලෑස්තිද? ওই දෙක තමයි check. දැන් මම මෙතන මම දැක්ක අර සමහර තැන්වලදී සමහර ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකකදී වොලන්ටියර් එන්න කොහොම ටක් ගාලා නැගිටලා ගියා තිනවා. නෑ නෑ බල්ලා ගිය කට්ටිය. මං හිතනවා මෙතන වගකීමක් දෙනවා. මං හිතනවා අපි මං කියනවා ලබන සතිය එනකොට මේ පන්ති කාමරේ ලස්සනට මේ බිත්ති සුද්ධ කරලා මෙතන ලස්සන චිත්‍රයක් ගහලා තියන්න කියලා දෙනවා කාටද? කවුද මේක වගකීම ගන්න රෙස්පොන්සිබිලිටි ගන්න කවුද? ටක් ගාලා තුස්සන්න ඕනේ. මං කියලා ඉල්ලන්න ඕනේ. hina වෙනවා. එයි එහෙම මං කියන්නේ දැන් මෙතනදී ඕනේ නැහැ. කවදාද රස්සාවට ගියාපුවම මතක තියාගන්න පුතේ. tamunට වගකීමක් ගන්න අවස්ථාවක් ආවොත් හැමතිස්සෙම හිතන්න මේ වගකීමක් ලැබෙන එක තමයි මම පෙර කරපු පිනක්. මේක තමයි මගේ ඊළඟ ඔපචුනිටි එක. මේක මාර වැදගත්. මේ non financial reward එකක් විදිහට ඕක දාලා තියෙන්නේ ඒකයි. වගකීම් වැඩිපුර ගන්න කැමති මිනිස්සු තමයි රස්සාවේ උඩට යන්නේ. වගකීමක් දරන්න පුළුවන් මිනිස්සු තමයි උඩට යන්නේ. රයිට්. වගකීම් ගන්න නැතුව හැංගිලා ඉන්න සෙට් එකක් ඉන්නවනේ. හරි අතුස්සන්න කියගොන් ටග්ගල බලලා අහකත් බලා ගන්න. මං දිහා බලන්නේ. වගකීමක් ගන්න පුළුවන් මිනිස්සුયો තමයි ඉන්ඩස්ට්‍රි එක හොයන්නේ. මේක දැන් ඒකයි මේ රිවෝඩ් එකක් විදිහට දාලා තියෙන්නේ. වගකීමක් නැත්නම් අමතර වගකීමක් හම්බ වෙනවා කියන්නේ වැඩක් වැඩි වෙන එකනේ. වැඩක් වැඩි වෙනවා කියන්නේ ජීවිතේ එපා වෙනවනේ එතකොට. එහෙමනේ හිතෙන්නේ. හැබැයි අමතර වගකීම් කියන එක හම්බ වෙනවා කියලා කියන්නේ ඔයා ටික ටික උඩට යනවා කියන එක.